ජූලියස් සීසර් කිව්ව ගමන් අපට මතක් වෙන්නේ සූර පප්පා කාටුන් එකේ හිටපු ජූලියස් සීසර්ව. ඔයාලා දැනන් හිටියද ජූලියස් සීසර්ව මැරුවේ එයාගේ හොඳම යාළුවා කියලා? ඉතින් අද අපි කතා කරන්නේ ඔහුගේ ඇත්ත ජීවිතය පිළිබඳව. ජූලියස් සීසර් උපන්නේ ක්‍රිස්තු පූර්ව 100 වසරේ රෝමයේදී. ඔහු හොඳ පවුලක පුතෙක්. කුඩා කාලයේම ඔහු ඉගෙනීමට සහ කතා කිරීමට දක්ෂ වුණා. එදා රෝමයේ දේශපාලන ගැටලු ගොඩක් තිබුණා. සීසර් තරුණ වයසේ සිටම එම කටයුතු වලට සම්බන්ධ වුණා. සීසර් පොඩි කාලේ සීසර්ගේ පවුලට මුදල් බලයක් සහ ඊතරම් ලොකු දේශපාලන බලයක් තිබුණේ නැහැ. නමුත් මේ සීසර්ට ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා. සීසර් මුලින්ම යාගේ ගමන පටන් ගන්නේ සාමාන්‍ය සොල්දාදුවෙක් විදිහට. ඉතින් මොහු දැනගන්නවා සෙනට් සභාව අතේ නෙමේ බලය තියෙන්නේ, සාමාන්‍ය ජනතාවගේ අතේ තමයි දේශපාලන බලය තියෙන්නේ කියලා. ඉතින් සීසර් ණය වෙමින් මුදල් ලබා ගනිමින් මිනිස්සුන්ට ආහාර පාන ලබා දුන්න, උත්සව සංවිධානය කරා. ඉතින් මිනිස්සුත් මොහුට ගෞරව කරන්න පටන් ගත්තා. සීසර් ජනතාවට උදව් කරන නායකයෙක් වුණා. ඒ නිසා ඔහු ජනතාව අතර ජනප්‍රිය වුණා. පසුව ඔහු තවත් බලවත් නායකින් දෙදෙනෙක් සමග එකතු වුණා. ඉතින් මෙම නායකයන් තුන්දෙනා රෝමයේ බලය බෙදාගත්තා. අද ප්‍රංශය කියලා හඳුන්වන රට ඒ කාලේ හැඳින්වුවේ ගෝල් දේශය කියලා. සීසර් මේ ගෝල් දේශයත් සමග සටන් කරා. ඔහුගේ හමුදාව ඉතා ශක්තිමත් වුණා. ඔහු විශාල ජයග්‍රහණ ලබා ගත්තා. මේ නිසා ඔහු රෝමයේ ඉතා ප්‍රසිද්ධ වුණා. මේ යුද්ධයෙන් පසු මොහු කොච්චර ධනවත් වුණාද කිව්වොත්, මොහුගේ සියලුම ණය ගෙව්වට පස්සේ මොහු රෝමයේ ඉන්න ධනවත්ම පුද්ගලයා බවට පත් වුණා. ඉතින් මොහු රෝමයේ තියෙන නීති කඩලා තමයි රෝමයේ පාලනය අරගත්තේ. ඒ කාලයේ ඉතාලියට තමන්ගේ සේනාවත් සමග කිසිම ජෙනරාල් කෙනෙක්ට ඇතුළු වෙන්න තහනම්. නමුත් මොහු සේනාවත් සමග ඉතාලියේ මායිමු රුබිකෝන් ගඟ ළඟට එනවා. ඉතින් මොහු දන්නවා මේ ගඟ පාස් කරොත් විශාල යුද්ධයක් ඇති වෙන බව. නමුත් මොහු නොසැලී මෙම ගඟ පාස් කරගෙනම යනවා. අවසානයේ ඇතිවන යුද්ධයෙන් මොහු දිනනවා. සීසර් දින්නට පස්සේ රෝම ජනරජය මෙතනින් ඉවර වෙනවා. ඉතින් ජූලිය කැලෙන්ඩර් එක පවා හදලා තියෙන්නේ සීසර්. ඉතින් අද අපි පාවිච්චි කරන්නේ ජෝර්ජන් කැලෙන්ඩර් එක පවා හදලා තියෙන්නේ මේ සීසර් හදපු ජූලිය කැලෙන්ඩර් එකකින් කොපි කරලා. ඉතින් ඒ කාලේ රෝමවරුන් රජවරුන්ට වෛර කරා. ඔවුන් කැමති වූයේ ප්‍රජාතන්ත්‍රවාදයට. ඉතින් මෙම සෙනට් සභාව කුමන්ත්‍රණයක් කරා ජූලියස් සීසර් මරන්න. ක්‍රිස්තු පූර්ව 44 මාර්තු 15 වන දින සෙනට් සභාවේදී පුද්ගලයන් 60 දෙනෙක් එකතු වී සීසර්ට පිහියකින් ඇල්ල සීසර්ව මරනවා. ඉතින් එයට ඔහුගේ හොඳම යාළුවා වූ බෲටස්ද සම්බන්ධ වෙනවා. ඔහු එදින ඝාතනයට ලක් වුණා. ඉතින් සීසර්වත් හිතන්නේ නැතුව ඇති එයාගේ හොඳම යාළුවා මෙහෙම කරයි කියලා. ඉතින් රෝමවරු ඔහුව මැරුවේ ඔහු අධිරාජ්‍යයක් වෙයි කියලා. නමුත් කිසිවෙකු නොසිතපු දෙයක් තමයි සිදු වුණේ. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ නෑයෙකු වූ ඕගස්ටස් රෝමයේ පළමු අධිරාජ්‍යයා වුණා. එවිට රෝම ජනරජය අවසන් වී රෝම අධිරාජ්‍යය ආරම්භ වුණා. ඔහු මිය ගියත් ඔහුගේ නාමය ලෝක ඉතිහාසයේ අදත් ජීවත් වෙනවා. ජූලියස් සීසර් ලෝක ඉතිහාසයේ බලවත්ම නායකයන් අතර එක්කෙනෙක්. ඔහුගේ ජීවිතය අපට නායකත්වයේ ධෛර්යය සහ බලය ගැන ඉගැන්වීමක් ලබා දෙනවා. ඔයා channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.